මම ගාල්ල රත්ගම ප්‍රදේශයේ බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් මාව දන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි මට හැකියාව තිබුණා වසර 7ක් 10ක් යනකොට අත්සනක් ඉල්ලන්නේ නැති කාලෙක පාරට එනකොට මල් ළඟට ඇවිල්ලා මගේ අත්සන සිග්නේචර් එකක් විදියට මගෙන් ඉල්ලන තැනට මගේ නම හදන්න. හැබැයි හදන්න තියපු තැන එච්චර ලේසි නෑ. මම ආපු පරිසරයත් එක්ක මගේ ගමේ කවුරුත්ම ඒ වෙනකොට නැෂනල් ටීම් එක සෙල්ලම් කරලා තිබුණේ නෑ. ඒ රත්ගම කියන ගමේ. හැබැයි මට පුළුවන් වුණා ඒ ගමේ පළවෙනි ක්‍රීඩකයා වෙලා නැෂනල් ටීම් එකට එන්න අවුරුදු 7ක් 10ක් ඇතුළත මගේ අත්සල කියන එක සිග්නේචර් එකක් බවට ජනතාවට මගේ ළඟට ඇවිල්ලා ඉල්ලන තැනටපත් කරා. ඉතින් මම හිතනවා දැන් ඔඩිලියා කියන අපේ නාමය අවුරුදු 14කටත් වැඩි. ඒ කියන්නේ ඒ අමාරුම හරිය පහු කරලා තියෙන්නේ. මේ පහු කරපු අමාරුම හරියත් එක්ක තව යන්න ගොඩාක් දුර තියෙනවා. හැබැයි දුර තනියම යන්න බෑ. ඒ දුර යන්න නම් අද ඉඳලා මමත් ඒ වගේම සේවය සපයන සියලු දෙනාම ඒ සේවාව ලබා ගන්න අනිත් හැම දෙනාම අපි හැමෝම එකම මාර්ගයක ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරොත් අපිට වර්ධින තැන් සහ බැරි වෙන තැන් හරිම අඩුයි. හැබැයි කිසිම ගමනක් ලේසියෙන් යන්න පුළුවන් වෙන්නේ නැහැ. බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට යන්න. මගේ බලාපොරොත්තුව සහ මගේ ප්‍රාර්ථනාව තමයි වසර කිහිපයක් තුළ මේ ලංකාවෙම යම්කිසි අවස්ථාවකදී කවුරු හෝ සේවාදායකයෙක්ට ඒ සේවය අවශ්‍ය නම් ඔඩිලියා කියන බ්‍රෑන්ඩ් එක යටතට එන්න ඔහුට හැකියාව සහ ඒ දැනුවත් වීම ලැබෙන්න ඕන කියලා. ඒකට ආයතනයේ ඒ වගේම මේකට මාධ්‍ය සහාය ලබා දෙන ඒගොල්ලෝ වගකීමක් තියෙනවා මේ නාමය ඉදිරියට අරගෙන යන්න. ඒක නිසා ඒ යන ගමන තුල මම බලාපොරොත්තු වෙනවා අපි පටන් ගන්න වැඩක් වෙලාවට බාර දෙන්න. ඒ වගේම විනිවිදභාවය අපි කොච්චර හොඳට සේවය ලබා ගන්න පුද්ගලයාට ඒ ගැන පැහැදිලි කරනවද සහ ඒ පැහැදිලි කිරීම තුළින් කොච්චර දැනුවත් වීමක් කරන්න පුළුවන්ද කියන එක අපෙන් වෙන සේවයද. මම හිතනවා මේ හැම දෙයක්ත් එක්ක අපි තව දෙයක් මම බලාපොරොත්තු වෙනවා සේවය ලබා ගන්න සියලු දෙනාම ඒ සේවාව ලබා ගත්තට පස්සේ ඔවුන්ට ලැබුණු සේවය සම්බන්ධයෙන් කොහොමද අනිත් අයට ඒ දැනුවත් වීම කරන්නේ ඒ දැනුවත්ම කරන සෑම අවස්ථාවකම තමන්ගේ ඔනස් ඒ ඔපිනියන් එක දෙන්න කියන එක එහෙම වුණොත් විතරයි තවත් ඒ සේවාව ලබා ගන්න අපේ රටේ ජනතාව උනන්දු වෙන්නේ. මම හිතනවා මේ හැම දෙයක්ත් එක්ක අපිට හොඳ ගමනක් යන්න සහ සාර්ථක ගමනක් යන්න අවස්ථාව උදා කර ගන්න පුළුවන් කියන එක. ඉතින් හැම වගකීමක්ම සේවය කරන සේවකයන්ගේ ඒ වගේම අද ඉඳලා මගේ ඔඩිලියා කියන නාමය හැමදාම කිසිම තැනකදී කිසිම කැලලක් ඇති වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඒ සේවකයන් වගේම ඒ ආයතනයේ වගකීම්යන් වගේම මමත් අද ඉඳලා බැඳලා ඉන්නවා. ඉතින් මමගේ ප්‍රාර්ථනාව සහ මගේ බලාපොරොත්තුව අද ඉඳලා පටන් ගන්න මේ ගමන ඉතාමත් කෙටි කාලයක් තුළ ලංකාවේ අංක 1 හැමදාම අපේ ජනතාව අතර රැවුදෙන නමක් බවට පත් වෙන්න කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනය. මම හිතනවා ඒ දෙයට අද මම වගේම සිල්ව සේවකයන් සහ මේ මාධ්‍ය ආයතන තුලින් මේ දැනුවත් වීම ලබා දෙන උත්සාහ කරයි කියන එක. ඉතින් මේ බලාපොරොත්තුවත් එක්ක සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරනවා මම මේ අවස්ථාවට සහභාගී කර ගැනීම සහ මේ ආයතනයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. කොහොම ස්තුතියි.